ගොඩ දෙනෙක් කනවා අපි ඩොග් ෆුඩ් එකක් දෙන්න නැතුව මස් දෙනවා. ගෙදර හදපු කෑමක් දෙනවා. ඒක හොඳයිද නරකයිද? මම ඒකට පොඩි උදාහරණයක් කියනවා ආශාන්. ආශාන් හිතන්න මගේ අතේ මේ වෙලාවේ මස් කෑල්ලක් තියෙනවා කියලා. දැන් මේ මස් කෑල්ලේ තියෙන පෝෂණය ගැන ආශාන්ට කියන්න පුළුවන්ද? මම හිතන්නේ නැහැ පුළුවන් කියලා. කොච්චර ප්‍රෝටීන් තියෙනවද? කොච්චර විටමින් තියෙනවද? ඔයාලට කියන්න බෑ. නමුත් මගේ අතේ මේ අතේ තියෙන පෙට් ෆුඩ් පැකට් එකක්. මේ පෙට් ෆුඩ් පැකට් එකේ ගාලා තියෙන කොච්චර ප්‍රෝටීන් තියෙනවද? කොච්චර මිනරල්ස් තියෙනවද? කොච්චර විටමින් වර්ග තියෙනවද? එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි මේ මස් කෑල්ලක් හෝ ගෙදර හදන කෑම එකක් දීලා මේ බලාපොරොත්තු වෙන පෝෂණය ඔබට ගන්න බෑ. ප්‍රධාන හේතුව දැන් උදාහරණයක් විදිහට පොඩි සතෙක් ගත්තොත් එහෙම කුඩා පැටියෙකුට කැල්සියම් ෆොස්ෆරස් වගේ දේවල් ඕනේ. ඊට පස්සේ ටිකක් වැඩි මහල් කෙනෙකුට අපි දන්නවා ඒගොල්ලන්ගේ අස්ථි වල යම් සංකූලතා ඇති වෙනවා. ඒ අස්ථි වල අවශ්‍යතාවයන්ට ඕනේ පෝෂක ඕනේ. අපි බ්‍රීඩ් දෙකක් ගමු වශයෙන්. අපි ගන්නවා ඩොබර්මන් කෙනෙක් සහ ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක්. දෙන්නම ලාර්ජ් බ්‍රීඩ්. හැබැයි අපි දන්නවා ගෝල්ඩන් රිට්‍රීවර් එක නෑ ගොඩක් බූල් තියෙනවා. නැත්නම් ලෝම තියෙනවා. එයාගේ ලෝම වල පෝෂණයට අර ඩොබර්මන් කෙනෙකුට වඩා වැඩි පෝෂණයක් ඕනේ. එහෙනම් පළවෙනිම කාරණේ තමයි අපි ඩොග් ෆුඩ් එකක් දෙන්නේ අපිට ඒ අවශ්‍ය පෝෂක වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. සරලවම කියනවා නම් අපි දන්නවා ඩොග් ෆුඩ් එකක් දෙද්දි ඒ පෝෂක කොහොමද දෙන්න ඕනේ කියන එක. දෙවෙනි කාරණේ ආශාන්. දැන්